අත් දෙකට මාංචු දාලා විහඟ වරන් යනකොට සයිරි මාස 7ක බඩ උස්සගෙන ජීප් එක පිටිපස්සෙන් දිව්වා. අනේ මහත්තයෝ මගේ මිනිහව රයන්න එපා වඳින්න. අනේ මගේ දරුවා ලැබෙන්නත් තව ටික දවසයි. තමුන්ගේ මිනිස්සයා වරයන්නේ නිකන් නෙමෙයිනේ. ඌ කරලා තියෙන්නේ අපරාධයක්. තමන්ගේ අයියා පොරවෙන් කොටලා මරපු එකකට නීතියෙන් කිරිපොවන්න කියලාද කියන්නේ? අයියාගේ තමයි වැරද්දස. අයියා තමයි මෙයාත් එක්ක ඉඩමට රණ්ඩු වෙන්න ඇවිත් මෙහාට පොරවෙන් කොටන්න හැදුවේ. ඒව අපිට වැඩක් නෑ. අපි කරන්නේ අපේ රාජකාරිය. ඒකට බාධා කළොත් අරයි යනවා දෙන්නවම. ඉන්ස්පෙක්ටර් සද්දට කියද්දි සයුරි බය වුණා. ඒක නිසා විහඟ වරා යන දිහා බලාගෙන ඉන්න මැරෙන්න වෙන කරන්න දෙයක් නැති වුණා. මං ගිහින් ඉක්මනට එන්න දරුවා එක්ක පරිස්සමින් ඉන්න විහඟ කියද්දි සයුරි ජීප් එක පස්සෙන් ගිහින් බිම වාඩි වුණා. විහඟ දුරදිග නොබලා කරපු දේ නිසා අතරමං උනේ අහිංසක අම්මා කෙනෙක් එක්ක නූපන් දරු පැටියෙක්. දැන් ඉතින් හූලල වැඩක් නෑ බං. අරු මල මෝහිරේ බලපං ජීවිත දෙකම අපරාධේ නිස්කාරණේ ඉවරයිනේ. අනේ අම්මේ මං කොහොමද මෙතනින් එහාට ජීවත් වෙන්නේ? මේ බඩේ ඉන්න එක එළියට ආවහම මං කොහොමද මේකව හදාගන්නේ? එහෙම කියලා බෑනේ බං. කොහොම හරි හදාගන්න එපයි. ඔය පුළුවන් විදියට මොනවා හරි කරමු. විහඟගේ අම්මා සයුරිට නැන්දම්මෙකුට වඩා අම්මෙක් වුණා. සයුරි විහඟ ගැන හිත කඩේට ගියේ පාන් රාත්තලක් අරන් එන්න. ඒත් සයුරිට උනේ හොස්පිටල් යන්න. අනේ දෙයනේ පැන්න නේද වාහනේට? අනේ මහත්තයෝ බලන්න බෑලා දරුවෙක් ලැබෙන ඉන්න ගෑනු ළමෙක් නේද? ඔයා ඉන්නකෝ මම බලන්න. වෙන්ද්‍ර කාර් එකෙන් බහැලා සයුරිව නැගිට්ටුවා. ඒ පස්සෙන් හිතුෂිත් ආවා. අපි මෙයාව හොස්පිටල් එකට අරන් යමු වෙන්ද්‍ර ඉක්මනින් මට නම් බයයි. වෙන්ද්‍ර සයුරිව අත් දෙකට උස්සගෙන කාර් එකට දාගත්තා. මෙහෙන් ගමේ අය වට වෙනකොට වෙන්ද්‍ර ඉක්මනින් හොස්පිටල් එකට ගියා. සයුරි වේදනාවෙන් කෑ ගහනවා. දරුවා ලැබෙන්න ඔන්න මෙන්න වගේ නිසා සයුරිගේ ඇස් වලින් වේදනාවේ කඳුළු බිඳු ගලාගෙන ගියා. වෙනුර එයාට ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද? බය වෙන්න එපා හිතෝෂි. සයුරිට දරුවා ලැබුණාට පස්සේ සයුරිගේ මූණේ පොඩි හිනාවක්වත් තිබුණේ නෑ. ඒ ගැන හිතෝෂිට හරි පුදුමයි. ඔයාට ප්‍රශ්නයක් නෑ නේද? අනේ අපිට සමා වෙන්න. අපි හිතලා කරපු දෙයක් නෙමෙයි. ඔයා එක පාරට පැනනේ. නෑ මට අමාරුවක් නෑ. ඔයාලා දැන් යන්න. ඔයාගේ ගෙදරින් කවුරුත් ආවේ නෑනේ. කවුරු එන්නද මැඩම් මාව බලන්න? සයුරිගේ වචන ඇස්සේ තිබුණේ ලොකු වේදනාවක් කියලා හිතෝෂිට හිතුණා. ඒ ගැන හලත් බෑන ආහත් බැරි නිසා සයුරිගෙන් හිතෝෂි ඇහුවා. ඔයාගේ මහත්තයාට හරි මේ වෙද්දි ආරංචි වෙන්න ඕනේ. ඒ ඔයාගේ ගමනේ අපි එතන කඩේ අයට කියලා ඔයාව හොස්පිටල් අරන් ආවේ. ඔයා ගෙදර කාට හරි කියන්න කියලා මේ ගැන. මගේ මහත්තයාට කියන්න නම් මැඩන්ලට හිරේට යන්න වෙයි. ඒ කියන්නේ ඔයාගේ මහත්තයා හිරේද? ඔව්. එයා යාගේ අයියව හදිසි කෝපයක් නිසා මරලා දැම්මා. දෙයනේ එතකොට දැන් කොහොමද ඔය දරුවා හදාගෙන ජීවත් වෙන්නේ ඔයා? හදාගන්න බැරි වුණොත් දරුවා අරන් මං ගඟට පයින්නවා. මට දැන් මේකව හදාගන්න හයියක් නෑ මැඩම්. පිස්සුද ඔයාට? එහෙම මෝඩ වැඩ කරන්න හිතන්නවත් එපා. සයුරි විහඟගේ මූණම තියෙන දරු පැටිය දිහා බලාගෙන හිටියා. හිතෝෂි එළියට ආවේ වෙනුරට මේ ගැන කියන්න. වෙනුර ඒ ගෑනු කෙනා දරුවට කරදර කරයි කියලා හිතෙනවා. පිස්සුද? අම්මා කෙනෙක් කොහොමද එහෙම කරන්නේ හිතෝෂි? කියන්න බෑ. එයා යාගේ මහත්තයා නැති එකට දරා ගන්න බැරි දුකක් හිර කරගෙන ඉන්නවා වගේ කියලා මට දැනුණා. අපි කොහොම හරි දෙන්නගේම ජීවිත බේරුවානේ. එතනින් එහාට අපිට බෑනේ ආව බලන්න. වෙනුර අපිට දරුවෝ නැති එකේ අපි ඒ දරුවා වරන් හදාගමු වෙනුර. මෙච්චර කල් මං ඔයාට ඔය අදහස නොකිව්වේ ඔයාගේ හිත රිදෙයි කියලා හිතූෂි.
ඔයානේ අකමැති උනේ දරුවෙක් කරන් හදාගන්න. අපි මේ ගැන අර අම්මත් එක්ක කතා කරමු. එයා ඉල්ලන ගානක් දෙමු අපි. මට ඒ දරුවා දැක්කහම හරි ආදරේ හිතුණ වෙනුර. අපි කතා කරලා තීරණයක් අහමු එයාගෙන් ඉන්නකෝ. ඒ තෝෂි ගෙදරාවත් හිත තිබුණේ සයුරිගේ අලුත් උපන් දරු පැටියා ගැන. කෝ දරුවා නිදිද? ඔව් මැඩම් එන්න ඇතුළට වාඩි වෙන්න. හිතෝෂි දවස් දෙකකට පස්සේ සයුරිගේ ගෙදරට ගියා. දරුවා සැප නින්දක. හිතෝෂි පාත් වෙලා දරුවාගේ නළල ඉම්බා. සයුරි දැන් මොකද කරන්න හිතාගෙන ඉන්නේ? මොනා කරන්නද කියලා හිතාගන්න බෑ මැඩම්. හරියට කන්නවත් නැතුව ළමයට කිරි ටික දී ගන්න කිරිත් නෑ. සයුරි පපුවට අතක් තියාගෙන කිව්වේ හූලලා. සයුරි මුකුත් හිතන්න එපා මෙහෙම කියනවට. මටත් බැඳලා කාලයක් වුණාට දරුවෙක් නෑ. දරුවෙක් හදන්නත් බෑ. අපි කැමති සයුරි කැමති නම් දරුවව හදා ගන්න. ඔව් සයුරි ඔයාට ඕන ගානක් කියන්න දෙන්න. මොකද ඔයාට දරුවා හදාගන්න බැරිව මොනවා හරි කළොත් කියලා අපිට බයක් දැනුණා. එහෙම වුණොත් කොච්චර පවක්ද? සයුරි ටිකක් වෙලා කල්පනා කළා. දරුවව නැති කරනවට වඩා කාට හරි හදාගන්න දෙන එක කොච්චර වටිනවද හිතලා සයුරි කැමති වුණා ඒකට. ලක්ෂ 5කට දරුවව දෙන්න තීරණය කරපු සයුරි මේක රහසක් විදියට තියාගන්න කියලා වෙන්රවයි හිතෝෂිවයි පොරොන්දු කරගත්තා. සයුරි දරුවගේ රෙදි කෑලි ටික බෑග් එකකට දාලා දීලා දරුවව ලෑස්ති කළා. සයුරිට මහා ලොකු වේදනාවක් දැනුණා ඒ වෙලාවේ. ඒ දරුවා දුක් විඳිනවට වඩා මේ ගත්ත තීරණය හොඳයි කියලා සයුරි දරුවව හිතෝෂි අතට දීලා දරුවගේ නළල ඉම්බා. සයුරිත් එන්න යන්න ඔහොමම. සයුරි හිතෝෂිගේ ගෙදරට එනකන් දරුවව පපුවට තුරුල් කරගෙන හිටියා. වෙනුර සයුරි අතට දීපු සල්ලි බෑග් එකට දාගෙන සයුරි තවත් එතන ඉන්න නැතුව එතනින් ආවා. කෙලින්ම නැගි කොළඹ බස් එකකට. කොළඹට එනකන් සයුරි හිටියේ තද නින්දේ. දුව කොහෙටද යන්නේ? යන්න තැනක් නොදෙන තැනක් හම්බ වෙනකයි යනවා. රෝස් සයුරි ඉන්න තත්ත්වය තේරුම් ගත්තා. සයුරි එක කුළුමක් වුණ රෝස් සයුරිව රෝස්ගේ ගෙදරට එක්කගෙන ආවා. සයුරි රෝස් එක සිද්ධ වෙච්ච හැම දෙයක්ම කිව්වා. අනේ දරුවෝ මටත් හරිය දුකයි. ඔයා කාලත් නෑ නේද? මුලින්ම වොෂ් එකක් දාගෙන එන්නකෝ. මං කන්න හදනවා ඔයාට මොනා හරි. රෝස් කබඩ් එක ඇරලා සයුරිට අඳින්න ඇඳුමකුයි ටවල් එකකුයි දුන්නා. සයුරි නාලා රෝස් හදපු කෑම ටිකක් කාලා යන්තම් ඇඳට වැල්ලා ඇස් දෙක පියාගත්තා. සයුරි හැරුණේ කවුරු හරි සයුරිගේ ඇඟ අත ගන්නවා දැන්ලා. ගැස්සිලා හැරෙන සයුරි දැක්කේ සයුරි නිදාගෙන හිටපු ඇඳේ වයස 40ක විතර පිරිමි කෙනෙක් ඉන්නවා. කවුද උඹ? ඵලයයි යන්න. ඇයි පැටි ඔච්චර නපුරු? අනේ මැඩම් මාව බේරගන්න. මැඩම් තමයි මාව මෙතෙන්ට එව්වේ. ඌ එහෙම කියලා හයියෙන් hina වුණා. සයුරි කොච්චර දඟලලා බේරෙන්න හැදුවත් සයුරිට හැඩි දැඩි අත් එක්ක පොර බදන්න බැරි වුණා. සයුරි කොතුරක් වුණා ඌට. මරු සැප. ඒ මිනිස්සයා සයුරිගේ ඇඳුරට 5000 විසි කළා. ඊට පස්සේ කාමරෙන් එළියට ගියා. සයුරියේ සල්ලි ටික හැඳගෙන ගණන් කළා. එතන 25000ක් තිබුණා. ආසයි නේද? කහපාට කොළ අතට එනකොට කරන්න දෙයක් නෑ කෙල්ලේ. මම ජීවත් වෙන්නේ මේකෙන් තමයි. උඹත් හුරු වෙයි අතට සල්ලි එනකොට. අපායක් කරන්න එපා මැඩම් මගේ ජීවිතේ. හොඳටම හැඩි වෙලා ඉවරයි. සයුරි කොච්චර පින්සෙන්ඩි වුණත් ඒ අපායෙන් සයුරිට ගැලවෙන්න බැරි වුණා. අරකි ඉන්න තැනක්වත් උඹලා දන්නේ නැද්ද? උඹලා මොනවද කළේ ඒකිවේ ළමයා බලා ගන්න නැතුව? යකෝ අපි ඒකිට ගෙට දාලා ලොක් කරලා බලා ගන්නද උඹ කියන්නේ ආ? හරි ඕන්නේ මං හොයා ගන්නම් ඒක ඉන්න තැන. අවුරුදු 7කට පස්සේ විහඟ හිරෙන් නිදහස් වෙලා එනකොට ගෙදර අයිතිය නෑ නරගෙන අම්මා නැති වෙලා සයුරි ළමයා අරන් ආගිය අතක් නෑ. මේ දේවල් හිතලම විහඟ බොන්න පුරුදු වුණා. උඹ හොම් බීලා හරියන්නේ නෑ.
හෙට අනිද්දා කොළඹ පැත්තේ පොඩ්ඩක් ඇවිදලා බලපන්. ඒකි සමහර විට රස්සාවක් කරනවත් දන්නෙත් නෑ. විහංග සයුරිගේ අම්මගේ තාත්තයි කීමට ඊට පහෝදා පාන්දරම කොළඹ යන්න පිටත් වුණා. විහංග දන්න අඳුරන කීප දෙනෙක් හම්බ වෙලා සයුරි ගැන කියලා හෙව්වත් සයුරි හොයාගන්න බැරි වුණා. විහංග බාරකට ගිහින් ඇති තරම් බීලා පාරට ආවා. කොහෙදෝ යන්නේ පිස්සෙක් වගේ? කාර් එක ඉස්සරහට හැප්පෙන්න වගේ ආපු බීපු මිනිස්සෙක් දැකලා සයුරි කෑ ගහගෙන කාර් එක අයිනට කරලා නතර කරලා බැස්සා. විහංග තාප්පයක් අයිනට වෙලා වාඩි වුණා. තුවාල තම්සිට නෑ නෝනා. දෙයනේ විහංග ලස්සනම ලස්සනට ඇඳලා පිළිවෙලට ඉන්න සයුරිව විහංගට අඳුර ගන්න බැරි වුණා. ඒත් විහංගගේ වෙරි හිඳුනේ මෙච්චර හොයපු සයුරි හාස්කමකින් වගේ විහංග ඉස්සරහා දිස් වෙද්දී සයුරි එන්න සයුරි අඬ විහංගව කාර් එකට නග ගත්තා. කෙලින්ම ගියේ සයුරිගේ ඇනෙක්ස් එකට. මූණ පුරා වවපු රැවුල කොණ්ඩේ සයුරිම මැෂින් එකෙන් අඩු කරලා විහංගව මිනිස්සෙක් වගේ පෙනුම ගත්තා. දෙහි බෑවක් මිරිකලා බොන්න දුන්නා. මාව දාලා ගියේ කොහෙද? මං කොච්චර හෙව්වද? මට වෙච්ච දේවල් ඔයා දන්නවනම් ඔහොම අහන්නේ නෑ විහංග. ඔයා පොලිසියෙන් අරන් ගියාට පස්සේ මට කරන්න දෙයක් නැති වුණා විහංග. දරුවව හදාගන්න විදිහක්වත් මට තිබුණේ නෑ. කෝ මගේ දරුවා? දැන් එයා ලොකු ඇති නේද? කතා කරන්න යාට. විහංග දරුවා නැති වුණා. මොකක්? මගේ දරුවා නැති වුණා? ඔව්. මං රස්සාවකට ආවට පස්සේ දරුවා දවසක් හොඳට අසනීප වුණා. නියුමෝනියාවට ඇවිත් මගේ දරුවා නැති වුණා. විහංග ඔළුවේ අත ගහගෙන ඇඬුවා. උඹට හදාගන්න බැරි නම් දරුවව කාට හරි දෙන්න තිබුණා සයුරි. ඇයි දරුවව ලෙඩෙක් වෙනකන් ඉඳලා මැරෙන්නේ නැරියේ? මම මේ කොළඹට ආවට පස්සේ නොසෑහෙන දුක් විඳලා අද මේ තත්ත්වයට ආයේ විහංග. ඔයා නිදහස් වෙන තව අවුරුදු ගාණක් තියෙන නිසා මම මෙහෙට වෙලා ඉන්න තීරණය කළා. කොහෙන්ද ඔයාට මෙච්චර දේවල්? ඒක දිග කතාවක් විහංග. මම මෙහෙට ආවට පස්සේ රෝස් කියලා මැඩම් කෙනෙක් හම්බුණා. ඒ ගෑණි මාව එදාම වෙන එකෙකුට විකුණලා මගේ ජීවිතේ අපායක් කළා විහංග. හැබැයි ඒ ගෑණිට මේවා සාප වුණා. ගෑණිගේ දරුවා හොඳටම ලෙඩ වුණා. උන් හිටි තැන් පවා නැති වුණා. මං එකතු කරපු සල්ලි වගේකින් මං පොඩිවට පාරයිනි කෑම් විකුණන්න පටන් ගත්තා විහංග. එහෙම දුක් විඳලා මං එකතු කරපු සල්ලි වලින් පුංචි කඩයක් අරන් කළා. එහෙම මං අවුරුදු 7ක් දුක් විඳලා දැන් සැප විඳිනවා. මොනවා තිබ්බත් දරුවා නැතුව සරිබින් බලාගෙන ඇඬුවයි කිගගහ. මට සමා වෙන්න විහංග. මට දරුවා හදාගන්න බැරි තත්ත්වයක මං හිටියේ. ඒක නිසා මං දරුවව දුන්නා දරුවෝ නැති දෙන්නෙක්ට. දරුවා හැයි සැපට ඉන්නවා. මං ළඟ හිටියන දෙන්නම් මහපාරේ. මොනවා? කොහෙද දරුවා? මට බලන්න ඕනේ. මං ආව එක්ක යන්න. හැබැයි එතන ප්‍රශ්න ඇති කරන්න එපා විහංග. ඒ මිනිස්සු මට ලක්ෂ 5ක් දුන්නා. ඊට පස්සේ ආයෙ සැරින් සැරේ උදව් කළා. හරිම හොඳ මිනිස්සු. ළමයාගේ වාසනාව. සයුරි විහංගගේ හිත හදලා දරුවා ඉන්න තැනට එක්ක ගියා. අම්මේ මෙන්න සයුරි ආන්ටි එනවා තව අංකල් කෙනෙක් එක්ක. දරුවා සයුරිව දැකලා සතුටින් කෑ ගහගෙන සයුරි ළඟට ආවා. විහංග දරුවාගේ ඔළුව අත ගාති දැක්කා. විහංගගේ නඩලේ තියෙනවා වගේම උපන් ලපයක් දරුවටත් තියෙනවා කියලා. ඔන්න ඉතින් ඔයාගේ පුංචි ව්‍යාපාරයට අත්ලක් වෙන්න අපි සෝදානම්. දැම්ම WhatsApp මැසේජ් එකක් දාන්න.